Hi students, welcome back to Clear English YouTube channel. කොහොමද ඉතින් ඔයාලට ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා විශ්වාස කරනවා. අද දවසේදී ඔයාලට අරගෙන ආවේ මෙන්න මේ වගේ අදහස් ඉංග්‍රීසි වලින් කියන්න ඔයා දැනගෙන ඉන්න ඕන වාක්‍ය රටාව සම්බන්ධයෙන්. මොන වගේ අදහස්ද මේ බලන්න. ඇත්තම කියනවා නම් ඒක මාර රස කෑමක්. ඇත්තම කියනවා නම් අපි කොහොමද මෙන්න මේ විදිහට ඇත්තම කියනවා නම් කියන අදහස ඉංග්‍රීසි වලට කන්වර්ට් කරන්නේ. මේ බලන්න ඊළඟ වාක්‍ය. ඇත්තම කියනවා නම් මගේ සල්ලි ටික ඉවර වුණා. මේ බලන්න මේ සෙන්ටෙන්ස් දෙකේම තියෙනවා ඇත්තම කියනවා නම් කියන අදහස. ඉතින් මේක කියන්න අපි දැනගෙන ඉන්න ඕන වාක්‍ය රටාවක් තියෙනවා. ඉතින් ඒකට අවශ්‍ය කරන ස්ට්‍රක්චර් එක ඒ වගේම අපි ඒක කොහොමද අපේ එදිනෙදා ජීවිතයේ වාක්‍යයකට දාලා කතා කරන්නේ කියලා දැන් අපි ඉගෙන ගන්නයි සූදානම් වෙන්නේ. ඉතින් ඔයා Clear English YouTube channel එකට අලුත් කෙනෙක් නම් අමතක නොකර channel එක subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි notifications all දාගෙන තියාගන්න. එතකොට හරියටම රෑ 7:00ට හැම වීඩියෝ එකක්ම ඔයාගේ mobile phone එකට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් එහෙනම් දැන් අපි යමු pattern එක මොකක්ද කියලා බලන්න. ඉතින් මේ සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් pattern එක තමයි to be honest. To be honest. ඇත්තම කියනවා නම් මේ බලන්න to be honest ඇත්තම කියනවා නම් ඉතින් අපි මෙන්න මේ වාක්‍ය රටාව වාක්‍යයකට දාන්නේ කොහොමද කියලා මෙන්න මේ උදාහරණයෙන් බලන්න to be honest I don't really like this movie to be honest ඇත්තම කියනවා නම් I don't really like this movie මම මේ චිත්‍රපටියට කැමති නැහැ. මේ බලන්න අපි හොම් වාක්‍ය කියනවනේ. ඇත්තම කියනවා නම් මම මේ රෙස්ටුරන්ට් එකට කැමති නැහැ. ඇත්තම කියනවා නම් මම එයාට කැමති නැහැ. ඇත්තම කියනවා නම් මම ඒ ඩ්‍රෙස් එකට කැමති නැහැ. ඉතින් අපි මෙන්න මේ ඇත්තම කියනවා නම් කියන අදහස වෙනුවෙන් භාවිතා කරන්නේ to be honest කියන මෙන්න මේ වාක්‍ය රටාව. ඊට පස්සේ දාන්න ඕනි අපිට කියන්න ඕනි අදහස. මම මේ චිත්‍රපටියට කැමති නැහැ. කොහොමද අපි කියන්නේ? I don't really like this movie. ඇත්තම කියනවා නම් මම මේ චිත්‍රපටියට ඇත්තටම කැමති නැහැ. I don't really like this movie. මේ බලන්න. එහෙනම් pattern එක දැම්මා අපේ අදහස දැම්මා. බලන්න ඊළඟ වාක්‍ය. To be honest. ඇත්තම කියනවා නම් to be honest. ඇත්තම කියනවා නම් I think මම හිතන්නේ it's a bit expensive. ඒක ටිකක් මිල වැඩියි කියලා. ඇත්තම කියනවා නම් to be honest ඇත්තම කියනවා නම් I think මම හිතන්නේ it's a bit expensive ඒක ටිකක් මිල වැඩියි කියලා. expensive කියන්නේ මිල වැඩියි කියන එක. එතකොට a bit expensive කියන්නේ ඒක ටිකක් මිල වැඩියි කියලා. එහෙනම් දැක්කනේ අපි මුලින්ම ගන්නවා to be honest කියන අදහස. ඒ කියන්නේ අන්නේ pattern එක ගන්නවා. එතකොට ඇත්තම කියනවා නම් කියන අදහස එනවා. ඊට පස්සේ අපේ idea එක දාන්න තියෙන්නේ. ඊළඟට to be honest ඇත්තම කියනවා නම් I forgot to bring my book ඇත්තම කියනවා නම් I forgot to bring my book මට මගේ පොත ගේන්න අමතක වුණා to be honest ඇත්තම කියනවා නම් I forgot මට අමතක වුණා to bring ගේන්න my book මගේ පොත ඇත්තම කියනවා නම් මගේ පොත ගේන්න මට අමතක වුණා මේ බලන්න to be honest ඇත්තම කියනවා නම් I forgot මට අමතක වුණා to bring my book මගේ පොත ගේන්න. දැක්ක නේද? අපි to be honest කියලා මෙන්න මේ කොටස දැම්මා. එතකොට ඒකෙන් එනවා ඇත්තම කියනවා නම් කියන අදහස. ඊට පස්සේ අපිට කියන්න ඕනි අදහස දානවා. ඊට පස්සේ අපි කොහොමද අපිට කියන්න ඕන අදහස් දාන්නේ? සාමාන්‍යයෙන් ඔයා දැන් දන්නව නේද වාක්‍යයක් හදන්න? subject එක, verb එක, object එක, rest එක තමයි ඕන. හරි. බලන්න ඊළඟ වාක්‍ය. To be honest ඇත්තම කියනවා නම් to be honest ඇත්තම කියනවා නම් I don't think I can come tonight මට අද රැට එන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඇත්තම කියනවා නම් to be honest ඇත්තම කියනවා නම් I don't think මම හිතන්නේ නැහැ I can come tonight මට අද රැට එන්න පුළුවන් වෙයි කියලා. To be honest ඇත්තම කියනවා නම් I don't think මම හිතන්නේ නැහැ
I can come tonight. මට අද රැට එන්න පුළුවන් වෙයි කියලා. ඊළඟ වාක්‍ය බලන්න. To be honest. ඇත්තම කියනවා නම්. To be honest. ඇත්තම කියනවා නම් I didn't understand what he said. ඇත්තම කියනවා නම් ඔහු කියපු දේ මට තේරුනේ නැහැ. මේ බලන්න. To be honest. ඇත්තම කියනවා නම් I didn't understand. මට තේරුනේ නැහැ what he said. ඔහු කියපු දේ. To be honest. ඇත්තම කියනවා නම් I didn't understand what he said. ඔහු කියපු දේ මට තේරුනේ නැහැ. To be honest. ඇත්තම කියනවා නම් I'm not very interested in sports. To be honest, ඇත්තම කියනවා නම් I'm not very interested in sports. මට ක්‍රීඩා ගැන ලොකු උනන්දුවක් නැහැ. ඇත්තම කියනවා නම් මට ක්‍රීඩා ගැන ලොකු උනන්දුවක් නැහැ. මට ක්‍රීඩා ගැන ලොකු උනන්දුවක් නැහැ කියලා අපි කොහොමද කියන්නේ? I'm not very interested in sports. මට ක්‍රීඩා ගැන ලොකු උනන්දුවක් නැහැ. මේ බලන්න. To be honest. To be honest. ඒ කියන්නේ ඇත්තම කියනවා නම් I'm not very interested in sports. මට ක්‍රීඩා ගැන ලොකු උනන්දුවක් නැහැ. To be honest කියන්නේ ඇත්තම කියනවා නම් I'm not very interested in sports. මට ක්‍රීඩා ගැන ලොකු උනන්දුවක් නැහැ. දැන් දැක්ක නේද? To be honest දැම්මා. ඊට පස්සේ අපේ අදහස දැම්මා. Thank you for watching. ඉතින් මේ lesson එක ඔයාට වැදගත් වෙන්න ඇති කියලා විශ්වාස කරනවා. lesson එක වැදගත් වුණා නම් like එකක් දාන්න. ඔයාගේ යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. ඔයා Clear English YouTube channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා තියාගන්න වගේම ඔයාට පුළුවන් අපේ social media වලට එකතු වෙලා English කතා කරන්න English හදාගන්න. ඒ විතරක් නෙමෙයි අපේ Facebook page එකට එකතු වුණොත් ඔයාට පුළුවන් දිනපතා post නරඹන්න English හදාගන්න. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහින් එන්නම්. Bye bye. See you next